යාළුවනේ ඉතින් මම ඔයාලට අදත් චෝටිම චෝටි ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. අද නම් ආවේ සත්තුන්ට දෙන කෑම වර්ග ටිකක්. ඉතින් ගොඩ කෑම වර්ග නෑ අපේ ෂොප් එකේ පොඩක් කෑම වර්ග තියෙන්නේ මෙන්න මේ ටික තමයි. ඉතින් මට හිතුණා අද ඔයාලත් එක්ක මේ වගේ චෝටිම චෝටි වීඩියෝ එකකින් ෂෙයා කරගන්න. මේ මාළුන්ට දෙන කෑම වර්ගයේ ඉඳලා හැම කෑම වර්ගයකින්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද අපේ ෂොප් එකේ නම් තියෙන්නේ කුකුලන්ට දෙන කුකුල් කෑම සහ පරවියන්ට දෙන පරවි කෑම සහ මාළුන්ට දෙන මාළු කෑම සහ ප්‍රෝටීන් වර්ග කිහිපයක් ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න හිතුණා. ඉතින් යාළුවනේ අපි බලමුද අපේ ෂොප් එකේ තියෙන කෑම වර්ග ටික. ඉතින් යාළුවනේ මේ පේන්න තියෙන්නේ ඔයාලගේ ගෙදර සුරතලයට ඇති කරන සතුන්ට දෙන්න පුළුවන් කෑම වර්ග ටිකක් තමයි. ඉතින් ඔයාලගේ ගෙදර කුකුලෙක් හදනවා නම් එතකොට පරවියන් හදනවා නම් මාළු හදනවා නම් ඉතින් මෙන්න ගන්න පුළුවන් කෑම වර්ග ටිකක් තමයි මම අද ඔයාලට පෙන්නන්නේ. අපි බලමු ඒ මොනවාද කියලා. ඉතින් මේ තමයි ඉස්සෙල්ලා මම ඔයාලට දෙන්නේ පැටව් කෑම. ඉතින් මේ කුකුල්ලන්ට යාළුවනේ. ඉතින් මේ තියෙන කුකුල්ලන්ට මෙන්න මේ වගේ කෑම වර්ග අපි ගාව තියෙනවා යාළුවනේ. මේ තියෙන්නේ ඒ වගේ පැටවුන්ට දෙන කෑම වර්ගයක්. ඒ වලින් පොට්ට ගණන් උනත් ගන්න තියෙනවා යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ බිත්තර කෑම. මේ බලන්න යාළුවනේ මේ සත්තු හදන කට්ටිය නම් මේ කෑම වර්ග ටික දන්නවා. කොහොමද සතුන්ට දෙන්න ඕනි කියලා. ඉතින් මේ තියෙන්නේ පැටවුන්ට දීලා තිබ්බ ඉස්සෙල්ලා මම පෙන්නපු එක. මේ තියෙන්නේ බිත්තර කෑම වර්ගයක් තමයි. ඉතින් ඒවලත් පොට්ට ගණන් ගන්න තියෙනවා යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ පරවියන්ට දෙන කෑම වර්ග. පරවි හදන කට්ටියක් දන්නවා යාළුවනේ කෑම වර්ග මොනවාද කියලා. මට හිතුණා ඒත් ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න. ඉතින් මෙයාලගේ නම්බර් පිළිවෙලට තියෙනවා යාළුවනේ. නම්බර් 1 2 3 4 කියලා වර්ග තියෙනවා. මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම්. අපි ගාව තියෙනවා මෙන්න මේ වගේ එක වර්ගයක්. මේක නම් ඇට වර්ග 6කින් සමන්විතයි යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ තවත් වර්ගයක් යාළුවනේ. මෙන්න මේ බලන්නකෝ. ඉතින් තවත් වර්ගයක් මම පෙන්නුවොත් මෙන්න මේ වගේ වර්ග තියෙනවා යාළුවනේ අපි ගාව. ඉතින් මේ තමයි අපි ගාව තියෙන දැනට තියෙන කෑම වර්ග ටික තමයි මම යාළුවනේ ඔයාලට පෙන්නුවේ. එතනින් එහාට තියෙනවා යාළුවනේ පෙන්වන්න පුළුවන් මට මාළු කෑම වර්ග ටිකක්. අපි මයික්‍රෝ එකෙන් තමයි මාළු කෑමත් අරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මයික්‍රෝ එකෙන් හොඳම වර්ගයේ මාළු කෑම ටිකක්. ඉතින් මේක එක සයිසස් වලින් මාළු කෑම ටික ඔයාලට බලා ගන්න පුළුවන් අද. ඒ වගේම ප්‍රෝටීන් වර්ග ටිකකුත් තියෙනවා යාළුවනේ. මේ තියෙන්නේ තවත් එක ප්‍රෝටීන් වර්ගයක්. ඉතින් මේක මාළුන්ට දෙන්න පුළුවන් ප්‍රෝටීන් වර්ගයක් තමයි. මේ තියෙන්නේ තවත් එකක්. ඉතින් මේකත් හොඳ ප්‍රෝටීන් වර්ගයක්. මාළුන්ට දෙන්න පුළුවන්. පාට කලර් එක ගන්නත් පුළුවන්. මාළුව වැඩෙනවා. ඉතින් ප්‍රෝටීන් එකත් මේකෙත් හොඳයි යාළුවනේ. ඉතින් ඊළඟට අපි ගාව තියෙනවා ඇපෙක්ස් එක. ඉතින් කවුරුත් දන්නවා යාළුවනේ ඇපෙක්ස් එක නම් මාළු හදන කට්ටිය ගොඩක් දුරට දන්නවා ඇපෙක්ස් එක. මේ තියෙන්නේ ඇපෙක්ස් එකේ කෑම වර්ගයක් ප්‍රෝටීන් එකක්. ඉතින් මේකත් මාළම ගුණයි. ගොඩක් ෆයිටර්ස්ලට මේ ඇපෙක්ස් වර්ගයේ අනිවාර්යෙන් දානවා. ඉතින් ගොඩක් හොඳ ප්‍රෝටීන් වර්ගයක් තමයි. ඉතින් මේ මාගාව තියෙන්නේ. මෙන්න මේ වර්ගයත් හොඳයි. මේ මව් සතුන්ට දෙන විටමින් වර්ගයක්. පැටව් ඉන්නකොට එයාලට පෝෂණය වැටෙන මව් සතුන්ට දෙන තවත් ප්‍රෝටීන් වර්ග කෑම එකක් තමයි යාළුවනේ මේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි යාළුවනේ මම චුට්ටක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. තවත් චූටි වීඩියෝ එකක් අරගෙන ආයෙමත් මම එනවා යාළුවනේ. ඉතින් මෙන්න මේ මාළු ටිකත් බලාගෙන යමු යාළුවනේ. ඉතින් ආයි මම මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.